ආයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම සෝභා FM එක්ක අදත් එකතු වෙන ඔබව. ශ්‍රී ලංකාවේ තිබුණු ආණ්ඩුකාර ක්‍රමය වරින් වර ඉතාමත් ප්‍රබල ආකාරයට වෙනස් වීම සිදු වුණා. ලංකාවේ ආණ්ඩුකාර නිවස ගන්න ෆ්‍රෙඩරික් නෝත් කළ කුමන්ත්‍රණය ගැන ඔබ මීට පෙර අහලා ඇති. සමහර විට මෙතෙක්කල් අහලා නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ කතාව හරියටම දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානය වෙන තෙක්ම. මේ රට පාලනය කළ පුරුතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ටත් පසුව මෙරට ජනාධිපතිවරුන්ටත් සෙවන දුන් කොළඹ රජ මෙඳුරට ඇත්තේ දුක්බර රසබර මෙන්ම සුන්දර අතීතයකි. ඒ අතීතය සියවස් කිහිපයක් දක්වා ඈතට ඇදී යන්නේකි. එදා සිටම සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් වූ මේ සුවිසල් මන්දිරයේ පිහිටි භූමිය රාජකීය රහස් හා රසකතා රැසක් සංගවාගෙන සිටී. අදටත් දැසට රසඳුනක් වන් විසිතුරු ගෘහ නිර්මාණයකින් සැදී මේ මහා මැඳුර ලන්දේසි පාලන යුගයේ සිටම පැවතියේ රටේ ප්‍රධානියාට සෙවන දෙන නිල නිවස ලෙසින්. සෞන්දර්යයෙන් අනූන උද්‍යානයකින්ද සුසැදී මේ මන්දිරයේ පිහිටි භූමියේ මුලින්ම ගොඩනැගිලි ඉදිවන්නේ පුරුතුගීසීන්ගේ පැමිණීමත් සමගය. පුරුතුගීසි සමයේ මෙම භූමියේ පැවතියේ සාන්ත ප්‍රෑන්සිස් නමින් හැදූ දේවස්ථානයකි. පුරුතුගීසි ප්‍රධානයෙන් මියගිය පසු එදා සිරුරු භූමදානය කෙරුණෙත් මේ මහපොළොවෙමයි. ලියවිල්ලකින් මෙරට පෘතුගීසීන්ට පාවා දුන් කෝට්ටේ දොංජුවන් ධර්මපාල රජුගේ දේහය මිහිදන් කෙරුණේද මේ බිමෙහිය. පෘතුගීසින් එලවා දමා ලන්දේසින් මෙරටට එන්නේ 1640 දී. ලන්දේසි ආණ්ඩුකාර ජුලියන් වෑන් ගොලැනිස් 1743 දී මෙරටට පත්ව ඒමෙන් පසු මේ බිමේ තිබූ පෘතුගීසි ෆ්‍රැන්සිස්කන් පල්ලිය කොළඹ ආදුරුප්පු වීදියට ගෙන යාමට කටයුතු කරලා තියෙනවා. මුලදී ලන්දේසි ආණ්ඩුකාරවරියෙකු මේ බිමේ ඉදිකළ ගෘහය ඉංග්‍රීසීන්ට රට යටත්වීමෙන් පසු ක්වීන්ස් හවුස් නමින් හැඳින්විය. ලංකාවට නිදහස ලැබුණු පසු රජගෙදර බවට පත් වූ මේ මැඳුර වර්තමානයේදී ජනාධිපති නිල නිවස නමින් භාවිත වෙනවා. අවසන් ලන්දේසි ආණ්ඩුකරු වූ ජුවාන් ගැරාක් වැන් ඇංගල්බෙක් විසින් ඕලන්දේ ගෘහ නිර්මාණ ශිල්පීට අනුව මේ දෙමහල් මැඳුර ඉදිකළ බව පැවසේ. 1796 දී ඉංග්‍රීසි පාලනයට මෙරට නතු වූද ඇංගල්බෙක් ආණ්ඩුකරු මේ මැඳුර හැර ගියේ නැත. ඔහු මිය යනතුරුම වාසය කළේ මේ මන්දිරයමයි. මේ මැඳුරේ අයිතිය ඉන්පසු ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆ්‍රෙඩරික් නෝත් සතුවේ. ඔහුට එම මන්දිරේ හිමිවීම පසුපස ඇත්තේ බොහෝ දෙනා නොදන්නා ඉතිහාසයේ සැඟව ගිය අමුතු සිදුවීමක්. ෆ්‍රෙඩරික් නෝත් ලංකාවට ආවේ 1798 දී. ඔහු 1798 සිට 1805 දක්වා මෙරට ඉංග්‍රීසි ආණ්ඩුකරු විය. ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසීන්ට බලය හෝමාරු වන එම යුගයේ එවක උසස් සමාජයේ වැජඹුණු ඇතැම් ලන්දේසි ධනවත්තු ඉංග්‍රීසීන්ගේ පැමිණීම නොඉවසූහ. ඒ හේතුවෙන් සමහරු මෙරට අතහැර යලි ඕලන්දයට ගියහ. එනමුත් ලංකාව තුඩ දේපොළ ඉඩකඩම් නිවාස හිමි කරගෙන සිටි ඇතැම්හු සියරට නොගොස් මෙරටේම නතර වූහ. වැන් ඇංගල්බෙක් ආණ්ඩුකරුද එසේ මෙරට නතර වූ පුද්ගලයෙක්. කොළඹ කොටුව ඉංග්‍රීසීන් යටතට පත්වීමෙන් අනතුරුව ආණ්ඩුකාර ෆ්‍රෙඩරික් නෝත් මෙරටට පැමිණීමෙන් පසු හෙන්රි ඩන්ඩාස් නැමැත්තා ඇතුළු සිවිල් නිලධාරීන් 22 දෙනෙක් ආණ්ඩුවේ උසස් නිලතර ලබා ලංකාවට පැමිණියහ. ඒ අතර සිටි ජෝර්ජ් මෙල්විල් ලෙස්ලි නැමැති තරුණයා මෙරට කුරුඳු වගාවන් පිළිබඳව කටයුතු සොයා බැලීමටත් ආණ්ඩුවේ ආදායම් නිලධාරියා ලෙසටත් පත් කරනු ලැබුවා. ඔහු එංගලන්තේ ලෙවන්හි සවනි ආධිපතිවරයාගේ පුත්‍රයෙකි. වංශවත් පවුලකින් පැවත නිසා මේ තරුණයාට එකල ආණ්ඩුවේ ප්‍රධානින් සහභාගී වූ විවිධ උත්සව හා සාද සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුණේය. ඒ සෑම සාදයකටම වාගේ රූමත් ලන්දේසි යෞවනියක් ඇගේ මිතුරියන් දෙතුන් දෙනෙකු සමග පැමිණෙනු ලෙස්ලිට දැක ගන්නට ලැබිනා. 15 හැවිරිදි වීයේ පසු මේ රූමත් ලන්දේසි යෞවනිය 1785 සිට 1794 දක්වා මෙරට ලන්දේසි ආණ්ඩුකරු ලෙස කටයුතු කළ
විලම් ජේ වෝන් ද ග්‍රාෆ්ගේ එකම දියණිය වූ ආය. ඇය මෙරට අවසන් ලන්දේසි ආණ්ඩුකාර ජොආන් ගැර්රාක් වෝන් ඇංගල්බෙක්ගේ මිනිබිරියක්ද වෙනවා. ඉංග්‍රීසි ජාතික තරුණ මෙල්විල් සහ ලන්දේසි ජාතික ලැකුමුණා ග්‍රෙට්රුන්ඩා වැන්ඩිග්‍රාෆ් නම් වූ මේ රූමත් යෞවනියත් නිතරම සාදවලදී මුණගැසීමත් අනතුරුව දැන හඳුනාගෙන කතාබස් කිරීමත් නිසා දෙදෙනා අතර දැඩි හිතවත්කමක් ඇති වූයේ નિરાයාසේනි. එක් සාදයකදී මෙල්විල්ගේ නෙත්සර වැන්ඩිග්‍රාෆ්ගේ හද පැහැර ගැනීමට සමත් විය. එදිනම මෙල්විල් තම සිතේ සංගවාගෙන සිටි ආදරය වැන්ඩිග්‍රාෆ්ට හෙළි කළා. එතැන් සිට මාස ගණනාවක් තිස්සේ දළුලා වැඩුණු ඔවුන්ගේ ප්‍රේමය එදා ඉංග්‍රීසි උසස් සමාජයේ කිසිවෙකුටත් රහසක් නොවිය. ඔවුන්ගේ ප්‍රේමේ මල්පල ගැන්වුණේ මෙල්විල් වැන්ඩිග්‍රාෆ් අතර විවාහය 1803දී අත්‍යලංකාර අන්දමින් පැවැත්වීමෙන්. මේ උත්කර්ෂවත් විවාහ මංගලෝත්සවය පැවැත්වූයේ වැන් ඇංගල්බෙක්ට අයත්ව තිබූ කොල්ලුපිටියේ විශාල් මන්දිරයකය. ඉංග්‍රීසි ආණ්ඩුවේ උසස් නිලධාරීන් බොහෝ දෙනෙක් මේ විවාහ මංගල්‍යයට ඇරයුම් ලැබ සිටියහා. ඒ අතරින් ඇරයුම් ලැබ සිටි සුවිශේෂම තැනැත්තා වූයේ ආණ්ඩුකාරු ෆ්‍රෙඩරික් නෝට්ගේ පැමිණීමයි. මිනිසා මෙල්විල් වැන්ඩිග්‍රාෆ් අතර විවාහ මංගල්‍යය ගැන දින ගණනාවක් යනතුරුම කොළඹ අවට ජනතාව අතර කතාබහට ලක් වී තිබිනත් ඔවුන්ගේ විවාහ දිවිය මෙලෙස සතුටින් ගෙවී යද්දී වසරකඩ පමණ පසු අසන්නට ලැබුණේ කනගාටුදායක සිදුවීමකි. රජයේ ආදායම් නිලධාරී ජෝර්ජ් මෙල්විල් ලෙස්ලිගේ කිසියම් වරදක් හේතුවෙන් භාණ්ඩාගාරයේ තිබූ රජයේ මුදලින් රික්ස් ඩලර් ලක්ෂයක් හෙවත් පවුම් දසදශක අඩුවක් ඇතැයි අනාවරණය වුණා. මේ නිසා හදිස්සියේම තරුණ මෙල්විල්ගේ වැඩ තහනම් කෙරිණි. ඒ සමගම එලෙස අඩු වී ඇති මුදල මෙල්විල් විසින් පියවිය යුතු බවට ආණ්ඩුවෙන් නිර්දේශ ඉදිරිපත් විය. මේ සිදුවීමෙන් මෙල්විල් පමණක් නොවේ ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ අයද වැදගත් ඥාතීහුද බලවත් කම්පනයකට පත් වූහ. ඒ එවන් විශාල මුදලක් එකල ඔවුන් සතුව නොතිබූ බැවින්. රජයේ ආදායම් නිලධාරියා අතින් මෙවන් වරදක් සිදුවීම එදා ඉහළ පෙළේ ඉංග්‍රීසීන් අතර වගාත් කතාබහට ලක්වීමෙන් මෙල්විල් පමණක් නොව වැන්ඩිග්‍රාෆ්ගේ ඥාතීන්ට ලැජ්ජාවට පත්වීමට සිදුවී තිබෙනවා. තම තරුණ සැමියාට රැකියාව අහිමිවීමත් ලැජ්ජාවටත් පත් සිටීමත් එකී මුදල පියවීමට නොහැකිවීමත් නිසා දැඩි කම්පනයකට පත් සිටි මෙල්විල් මේ කම්පනයෙන් හා අවමානයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වූයේ රූමත් බිරිය වැන්ඩිග්‍රාෆිය. තම සීයාගෙන් ඇයට ලැබුණු දායාදය වූ කොළඹ කොටුවේ හිටපු ඕලන්ද ආණ්ඩුකාර මැඳුර භාණ්ඩාගාරයෙන් නැති වූ මුදල වෙනුවට රජයට පවරා ගන්නා ලෙස ආණ්ඩුකාර ෆ්‍රෙඩරික් නෝර්ත්ගෙන් ඈ ලිපියකින් ඉල්ලා සිටියාය. ඒ අනුව දෙපාර්ශවයේ අතර ලිපි ගණනාවක් හුවමාරු වී තිබෙනවා. හිටපු ලන්දේසි ආණ්ඩුකාර වැන් ඇංගල්බෙක් සතුව තිබූ කොටුවේ සුයිසල් මැඳුර සහිත භූමිය රජයට ගෙවිය යුතු මුදලින් කොටසක් හෝ පියවා ගැනීම සඳහා බාර ගන්නා ලෙසත් මෙල්විල් බ්‍රිතාන්‍යයේ වංශවත් පරපුරක අයෙකු නිසා මේ මුදල් අඩුව පිළිබඳ සිද්ධිය හැකිතාක් රහසිගතව තබා ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියය. එනිසාම මේ හෝමාරු වූ ලිපි ගනුදෙනුව සිදුව ඇත්තේ අප්‍රසිද්ධිය බව තමයි ඉතිහාස කරුණු තුල දැක්වෙන්නේ. මේ රහසිගත ලිපි ගනුදෙනුවේ තීරණාත්මක ලිපිය ආණ්ඩුකාර නෝර්ත් විසින් 1804 ජනවාරි 1 වෙනි දාතමින් යටත් විජිත ලේකම්වරයා වෙත යවා තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජෝර්ජ් මෙල්විල් ලෙස්ලි අතින් සිදුව ඇති ක්‍රියාව වංචා සහගතිකක් බව පෙනී නොයන නමුත් භාණ්ඩාගාරයෙන් අඩු වී ඇති මුදල ලෙස්ලි විසින් ගෙවීමට පොරොන්දු වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් තමා නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවයි. ඒ අනුව කොළඹ කොටුවේ ඕලන්ද ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික නිවාසය රික්ස් ඩොලර් 35000කට රජයට පවරා දීමට ඉල්ලා සිටි බැවින්ද එය වටිනා එකක් වග දන්නා බැවින්ද ඒ සඳහා වන ඉදිරි කටයුතු කරන බව ආණ්ඩුකාර නෝර්ත් මහා බ්‍රිතාන්‍ය රජයට දන්වා යවා තිබෙනවා. මේ ලිපි ගනුදෙනුවේ අවසානයේ වූයේ 1804 ජනවාරි මාසයේදී වැන්ඩිග්‍රාෆ් මෙල්විල්ගේ බිරිය මෙකී ඉඩම සහ මැදුර ඔප්පුවකින් ඉංග්‍රීසි ආණ්ඩුවට පවරා දීමය. මෙල්විල්ගේ රජයට ගෙවිය යුතු තිබූ ඉතිරි මුදලද ඔහු 1805 වසර වන විට ගෙවා නිම කළා. එහෙත් මෙකී මැදුර රජයට පවරා ගැනීමේ මේ කතාවට යටින් දිවෙන්නේ වෙනත් අනුවේදනීය කතාපුවතකි. ඒ ආණ්ඩුකාර නෝර්ත් මේ ඕලන්ඩ ගෘහයේ දුටුදා පටන් එය අයිති කර ගැනීමේ ආසාවෙන් පසු වූ භවය.
එය තමන්ගේ නිල නිවාසය බවට පත් කර ගැනීම සඳහා මෙල්විල්ගේ බිරියගෙන් ලබා ගැනීමට ඔහු කිහිප වරක්ම උත්සාහ දරා ඇතැයි පැවසේ. එහෙත් දෛවයේ සරදමකටමින් පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆ්‍රෙඩරික් නෝර්ට්ට මෙම ගෘහයේ පදිංචිවීමට අවකාශ නොලබින. ඒ 1805දී නෝර්ත් වෙනුවට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ලංකාවට නව ආණ්ඩුකාරවරයෙකු පත්කර එවීම නිසයි. ලංකාණ්ඩුවේ නව ආණ්ඩුකාරවරයා වූයේ තෝමස් මේට්ලන්ඩය. ඔහු මේ ඕලන්ද ගෘහය සිය නිලනිවෙස ලෙස භාවිත කිරීම ඇරඹූ අතර ඔහුගෙන් පසු මෙරටට ආ සියලු ආණ්ඩුකාරවරුන්ට සෙවන දුන්නේද එයයි. එය පසු කලක ක්වීන්ස් හවුස් නමින්ද පසුව කිංස් හවුස් නමින්ද හැඳින් වූ අතර ජනාධිපති දුරේ මෙරට ස්ථාපිත කළ පසු ඒ ජනපති මැඳුර ලෙසද වර්තමානයේදීත් භාවිත වෙයි. ඉතින් මේ වගේ වටින අපි නොදන්න බොහෝ දෙයි අපේ මනසට අපේ දැනුමට එකතු කරගන්න අපූරු සිදුවීමක තතුරගෙන එනතුරු අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.